නපුරුපම නවකතාවේ 4 වෙනි කොටස අරගෙන තමයි අද මං ආවේ. අදත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් තියාගෙන යන්න කියලා මං ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙමනම් අපි යමුකෝ කතාව කියවන්න. තිරය මත දිගහැරී ගිය කෙටි පණිවිඩය ඇයි කියවුවේ යන්තමට බොඳවා නැතිනේ. මේ නපුරුකම් කරන්නේ කොහොමත් සිතකින් නොවේය. ඔයා මගේ කටහඬ අහපු අන්තිම දවස අද වෙයි චූටි. ආයෙ මං ඔයා ළඟට එන්නේ නෑ. හැබැයි ඔයා එයි මගේ ළඟට. ඒත් එදාට ඔයාගේ හිමන්ස් අයියා ඔයාට මෙහෙම වදයක් කරන්න මේ ලෝකේ නැති වෙයි. ඒත් තාමට ඇත්තටම ආදරේ නම් ඔයා තාම වෙලාව තියෙනවා. සුදු පැහැ එළිය දෙන තිරය මත සටහන්ව ඇති ඔහුගේ වදන් පෙළ මතටම ඇගේ කඳුලක් වැටුණේය. සෙත්මි බර වී ගිය නාසය ඉහළට අදිමින් යහනෙන් නැගිටේ දුරකථනය පසෙක තබමින්. ඇය හෙමිහිට කාමරයේ දොර විවර කරේ අඳුරේම පියගැට බැස ආලින්දේ දොරටුව වෙත නොගොස් පසුපස දොර විවර කරේද මුළු තැන්ගේ අසලම කාමරයේ සිටින යසෝමාට හඬ නොනැගෙන්නට වග බලාගෙනය. නිවස පිටුපස වූ කුඩා ගේට්ටුවෙන්ම සිත්මි අන්ධකාරයේ ගිලනා මාවතට වැටුනේ පාවහන් යුගලක්වත් නොපැළඳි නිරුවත් දෙපයින්ය. හිමංස රියට වී ගෙවනා තප්පර අසල සුසුම් පමණක් සැලුවේ ඇගේ නිවසේ විශාල ගේට්ටුව මතටම නෙත් රඳවාය. එහෙත් ඔහු නළලත මිරිකා ඉසූ නෙත් අහඹු ලෙස යොමු වූයේ පැති කණ්ණාඩිය වෙතය. ඇය දුටුවනම ඔහු රියෙන් බැස දිව්වේ ඈ එන මගටය. චූටි මට කිව්වනම් මං එනවනේ ගේට් එක ළඟට. එයට කිසිත් නොපවසා ඇය ඉතිරි අඩි කිහිපයද සම්පූර්ණ කර බර වූයේ ජිප් රථය මතටය. හිමංසද අයාසරින් රියට පිට තද කරමින් නැඹුරුව දෙනෙත් තැබුවේ ඒරුව වෙතය. සිහින් කළු පටිස් ගිනියත් දෙපා පමණට වඩා නිරාවරණය කර ඇති කහපැහැ කෙටි ෂෝටත් ඇයට ගෙනාවේ පාසල් දැරිවියකගේ පෙනුමය. කොහොමත් ඇය උසින්ම ඔහුගේ සිරුරින් භාගයකට සරිලනසේය. එන්න කියලා ඇයි දැන් කතා කරන්නේ නැත්තේ? අනේ කියන දෙයක් ඉක්මනට කියන්න හිමංස අයියේ යසෝම හරි ඇහැරුණොත්. එලෙස පවසා ඇය නෙත් එසවුවද ඔහුගේ බැල්ම අසල ඇය වහා නෙතු නැවත පොළවට බර කළේය. මගේ ඇස් දිහා බලාගෙන ඔයා කතා කරන්නේ නැත්නම් මං ඉස්සරහවට රඟපාන්න බැරි නිසා චූටි. ඕක කියන්නද දැන් එන්න කිව්වේ? ඇගේ වදන් තදට ඇසුනද ඇගෙන් පිටවන හඬ අසල ඇය බෙහෙවින් හඬා ඇති තරම ඔහුට වටහා ගැනීමට අපහසු නොවිනි. නෑ අපි හෙට බැරි කරනවා කියන්න. ඔයා මොකුත් කරන්න ඕන නෑ චූටි. මං වාහනයක් යවන්නම් ඔයාට. මොකක් හරි බොරුවක් කියලා ගෙදරින් එන්න විතරයි තියෙන්නේ. ඔයා පිස්සු කියවනවද හිමංස අයියේ? මං කොහොමද එහෙම නෑ මං එන්නේ නෑ. ඔයා මේ රෑ මාව හොයන් ආවේ ඔය ටික කියන්න නම් ඔයා ඇවිත් තියෙන තේරුමක් නැති ගමනක්. ඇය ආපසු හැරුණද හිමංස වේගයෙන් ඇගේ දෙවුරින් අල්ලා ඇයව තද කරේ නැවතත් රිය මතටය. එහෙනම් මට මොකද තමස කරන්න කියන්නේ කියනවා. ඇගේ දෙවුර ඔහු තවත් ඈතට මිරිකා ගත්තේ ඇය නොසන්සුන් නැත් ඒ කෝප දෙන අතර එහෙම රැගෙන යද්දිය. ඇගේ දෙතොල් එවුලුවා පමණය. හඬ පිට වූයේ නැත. හිමංස බණ්ඩාර යනු ආදරණීය චරිතයකි. ඔහු හා එකට සිටි කාලයේ ඔහු වෙතින් ඇය කෝපය අත්විඳගත්තේම මේ ප්‍රශ්නය හමුවේ. මාව පිස්සෙක් කරන්න එපා චූටි ප්ලීස්. හිමංස ඇගේ දෙවුර අතහැර ඒවද දෝතට මැදි කරගත්තේය. ආදරය යනු සමහරුන් ලෝභකමට පවසන සමාන වචනයක් මෙන්ය. තම සිතද මෙය තැවෙන්නේ ඇයව වෙන අයෙකුට අයිතිවීමට ඉඩ දීමට නොහැකිව නොවේද? මට ඔයාව මැරි කරන්න බෑ. ඇයි බැරි? දන්නේ නැද්ද? මග්ගුලේ හඳහන. ඇත්තටම මට නෙමෙයි පිස්සු චූටි තමුසෙට. ගෙදර යන්න. ආයෙ මෙහෙ ඉන්න එපා. නැත්නම් මට ඔයාගේ ගෙදරට ඇවිත් ඔයාගේ අම්මට කියලා දෙනවා මගේ අම්මට තාත්තට බනින්න කලින් එයාගේ පුතාව හදාගන්න කියලා. එසේ පවසා එය හැදුවේ පිට වී යාමටය. සෙත්මි ඔහුව කෙතරම් පසකට කරන්න දැඟලුවද ඇයට ගැලවීමක් හිමංසගෙන් ලැබුණේ නැත. කොහේ යන්නද? නගිනවා වාහනයට. හිමංස වම්පස දොර විවර කර ඇය විසිකරේ අසුන වෙතය. සෙත්මි අසුන අල්ලා ඔහු වෙත හැරුණේ නෙත් විසල් කරගෙන. නගිනවා. ඔහු නැවතත් කෝපයෙන් කෑ ගැසුවේ. මට බෑ. තම්ස දන්නේ නෑ මං කවුද කියලා චූටි. මෙච්චර දවසක් හරි මං එවසුවේ රිද්මගේ මගේ යාළුකම් නැති කරගන්න බැරි නිසා. නැත්නම් මේ ටික කරන්නේ මීට කලින් මං නගිනවා.
හිමාංශ නැවතත් ඇයව රියට වෙත තල්ලු කරද සෙත්මි හැදුව ඇය පැන දුවන්නටය. එහෙත් ඔහු වහා ඇයව ඔසවා රියට දැමුවේ ඉක්මන්වය. ඔහු දකුණු පසින් පැමිණ රිය දොර විවර කර සැනින් නිදහස් වූ අගුල අසල ඇය හැදුවේ නැවත වම්පස දොර විවර කර පැන දෙවීමට වුවද ඇයට එය කළ නොහැකි වූයේ ඔහු එක් දෑතකින් තදින් ඇගේ දෑත අල්ලාගෙනම රියට ගොඩ වූ නිසා වෙන්න. මට යන්න දෙන්න හිමංස අයියේ. ඔයා ඉන්නේ හොඳ සිහියෙන් නෙමේ. ඔයා මෙහෙම නෑ. මගේ හිමංස අයියා නෙමේ ඔයා. ඔව් තම්ස මගේ රතු කට දැන් පන්නල ඉවරයි චූටි. කටවහන් ඉන්නවා. ඔහු රියව පැද වූ වේගයට ආසන පැටි නොපැළඳි නිසාම ඇයව ඒ මෙයාද විසිවිය. ඇය දොර විවර කර ගැනීමට නොහැකි බව දැනම වුව එයටම උත්සාහ දැරුවේ කඳුළු සැලමින්ය. අනේ මේක නවත්තන්න හිමංස අයියේ. මට ගෙදර යන්න ඕන. මම මේක නවත්තන්න හෙට තමුසව මැරි කරාට පස්සේ. මං ඒක කරලා මිසක් නවතින්නේ නෑ චූටි. මම මෝඩයෙක් නෙමේ තමුසව ආයේ ගෙදර යවන්න. අඳුරේ මාර්ගය මත වේගයෙන් ඉදිරියට යන රියේ සිටම ඇය ඔහු හා පොර බැද්දේ රිය නවතා ගැනීමට. හිමංස ඇගේ දෑත් වමත මත සිර කර දකුණතින් සුක්කානම අපහසුවෙන් වුවත් හැසිරුවේය. නටන්නතෝ ඉන්නවා. තමුසෙට මැරෙන්න දෝන දෙන්නත් එක්කම. මට බෑ මට ගෙදර යන්න ඕන. ප්ලීස් වාහනේ නවත්තන්න. පාලනය කර ගැනීමට අපහසු වූ රිය හිමංස නවතාගත්තේ තාප්පය මත වදින්නට ඔන්න මෙන්න තිබියදීය. ඇය ලද අවසරෙන් වහා රියෙන් බැසගත්තේ හිමංස කෑගසද්දිය. මාර්ගය කුමක්දැයි යාමට අවැසි කොයි පැත්තටයි සිතීමටවත් පමා නොවීම ඇය ඉදිරියට දිව්වේ හිමංස කෑගසමින් ඇගේ පස්සෙන් එද්දීය. චූටි ඔහොම ඉන්නවා. ඔහු අසලම කෑගසමින් එද්දී නිරුවත් දෙපයින් තාරපාර මත ඇය දිව්වේ හඬමින්ය. ඔහු හා යාමට කොහේ හෝ ගොස් ජීවත්වීමට යත්වී සිත කෙතරම් ආසාවුවද දෙදෙනාගේම දෙමව්පියන් විරුද්ධ විවාහයකට ඇයට සිත සාදාගත නොහැකිය. දැනටමත් තම පියා තමා නිවසේ නොමැති බව දැනගෙන නම් පිස්සෙකු ලෙස තමාව සොයනවා වන්නට ඇත. ඔහුට අවැසි දෙය කරතොත් ඔහුගේම දෙමාපියන්ගෙන් තම මවට පියාට අසන්නට වන අවලාද මෙතෙකැයි කීමටද නොහැකිය. හඳහන එය සිහිපත් දී සිතෙන්නේ තමාගේ නොවී කාගේ හෝ වී ඔහු ජීවත් වෙනවා නම් එය ඇතැයි කියාය. ඇයට ඉදිරියෙන් අඳුරු මාවත ආලෝකමත් කර වැටෙනා එළිය අසල හිමංස දෑතින් දෙසවන් වසා කෑගසද්දී බොහෝ දේ සිදු වී අවසානය. චූටි මිහිර දෝතින්ම හිස බදාගත්තේ මින්දුණු වෙවුලන සුරතින් සුක්කානම අල්ලා බියබත් දෑතින් මිතුරා දෙස බලද්දිය.